ආයිබෝවන් කියලා නවික්සා YouTube channel එකට අපිව සාදරයෙන් පිළිගන්නවා. අද මම කියලා දෙන්න යන්නේ කොහොමද fire protection system එක sprinkler system එක design area එක කොහොමද calculate කරන්නේ කියලා. ඉතින් අපි දැන් පටන් ගමු. පටන් ගන්න ඉස්සෙල්ලා මම ඔයගලට කියන්න කැමතියි මේ channel එක ඔයාලට පුළුවන් නම් subscribe කරන්න, like කරන්න මේ වීඩියෝ එකට. හරි, අපි පටන් ගමු. එතකොට අපි මුලින්ම දැනගන්න ඕනේ fire protection system එක design area එකක් calculate කරන්න කලින් hazard classification සහ ඒ design areas ගැන දැනගන්න ඕනේ. ඉතින් ඒක මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ විදිහට තියෙනවා NFPA 13 guideline වල. හරි. එතකොට hazard classification තියෙනවා light hazard, ordinary hazard, extra hazard කියලා. එතකොට අපි light hazard එකක් කියලා ගත්තාම කියන්නේ සාමාන්‍යයෙන් classroom එකක්, ගෙදරක living space එකක්, ඒ වගේ කිනි ගන්න ප්‍රවණතාවය ගොඩක්ම අඩු එකක්. එතකොට ඒ වගේ area එක design area එක 1500 square feet. එතකොට density එක අපි ගන්න ඕනේ 0.1 gallon per minute square feet. එතකොට ඒ වගේ ඊළඟ එක තමයි ordinary hazard 1. එතකොට ordinary hazard 1 කියන්නේ ටිකක් කිනි ගන්න බලන light hazard එකට වැඩිය. එතකොට ordinary hazard 1 එකට අපිට ගන්න පුළුවන් vehicle parking garage, එතකොට mechanical room, restaurants, ඒ වගේම commercial kitchen, ඒ කියන්නේ deep fry කරන්නේ නැති kitchen. තව අපිට ගන්න පුළුවන් laundries, bakery වගේ දේවල් ගන්න පුළුවන්. ordinary hazard 1 එකේ design area එක light hazard එකටම සමානයි. හැබැයි density එක විතරක් වෙනස්. density එක එනවා 0.15 gallon per minute square feet. ordinary hazard 2 එකට කියපුවාම ordinary hazard 1 එකට වැඩිය ගිනි ගන්න ඉඩ තියෙන අඩ වැඩි. එතකොට ordinary hazard 2 එක අපිට දාන්න පුළුවන් එතෙන්ද paint shop, එතකොට තව paper storage area, textile factory, paint shop, small scale warehouse, ඒ වගේ දේවල් වලට අපිට මේක use කරන්න පුළුවන්. එතකොට එතනදී ordinary hazard 2 එකේදී design area එක අරගානමයි. හැබැයි density එකේ 0.2 gallon per minute square feet වෙනවා. ඒතර ඊළඟ දෙක තමයි ටිකක් dangerousම දෙක. ඒකෙමුත් extra hazard 1 එක extra hazard 2 එකට වඩා dangerous ගතිය ටිකක් අඩුයි. එතකොට extra hazard 1 එකට අපිට ගන්න පුළුවන් ගිනි ගන්න දේවල් හොඳට. ඒ කියන්නේ aircraft hangars, එතකොට rubber factories, plastic manufacturing area, ඒ වගේ දේවල් වලට අපිට ගන්න පුළුවන්. එතකොට එතනදී වෙනස් වෙන design area එක 2500 square feet. හැබැයි density එක 0.3 gallon per minute වලින් දැන් ගන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ අවසානම එක extra hazard 2. ඒ කියන්නේ වහාම ගිනි වෙලෙන සුළුයි කියමුකෝ. ඒ කියන්නේ ඉක්මනට ගිනි ගන්න පුළුවන්. ඒකට ඒ වගේ තැන්වලදී අපිට use කරනවා. ඒ කියන්නේ ඒ වගේ extra hazard 2 category එක අපි use කරන්නේ සාමාන්‍යයෙන් fuel storage area, the chemical plant, paint factories, ඒ වගේ ඉක්මනටම ගිනි ගන්න පුළුවන් තැන් වලට use කරනවා. ඒතර ඒකේ extra hazard category එකට වෙන 2500 square feet design area එක density එක 0.4 gallon per minute square feet විතර ගන්නවා. හරි, අපි දැන් අද වැඩේට යමු. එතකොට මම කලින් මැදලා තියාගත්ත ලේසියෙන්ට ඉන්න මේ වගේ sprinkler system එක. ඒතකොට මේකේ අපි ඉස්සෙල්ලාම දාගමු වගේ dimension ටික. මෙතන 139ක්, ඒ කියන්නේ 40ක් කියලා අපි
ගෙස් කරගමු. එතන 75 ඊට පස්සේ අපි ස්ප්‍රින්ක්ලර්ස් අතර දුර 10යි ඒත් ඒ ගානයි. කියන්නේ මේ ඔක්කොම මෙහාට එකම දුර. ඊට අපි බලමු ඒ කියන්නේ බ්‍රාන්චස් අතර දුර. එතකොට ඊළඟට අපි බලමු ස්ප්‍රින්ක්ලර්ස් අතර දුර. ඒත් සමානම දුරවල් ටික තමයි තියෙන්නේ. හරි මෙතන එම්බෙනි පොඩ්ඩක් මෙහාට ආවා. ඒ ඔක්කොම එක සමාන දුරවල් 10 10. දැන් අපි කැල්කියුලේෂන් එකට අපි ගිහිල්ලා බලමු. හරි අපි දැන් කැල්කියුලේෂන් එකට ගිහිල්ලා බලමු. අට හරි දැන් අපි ඉස්සෙල්ලාම හොයාගන්න ඕනේ මෙතනදී ඩිසයින් ඒරියා එක ඇතුලේ කොච්චර ස්ප්‍රින්ක්ලර්ස් ගානක් තියෙනවද කියලා. ඒ කියන්නේ මෙතනදී මම මේක බේකරියක් කියලා හිතනවා. එතන ඒ කියන්නේ බේකරියට එන්නේ ordinary hazard 1 කියන කැටගරිය එකට. එතන ordinary hazard 1 කියන කැටගරිය එකේදී density එක එනවා design area එක එනවා 1500 square feet. හරි. එතකොට අපි calculation පටන් ගමු. Number of sprinklers in the design area. හරි. එතකොට design area එකේ විතර දැන් calculation එක ගන්න කලින් අපි design area එක divide කරන්න ඕනේ sprinkler එක coverage area එක. Okay, divide කරන්න ඕනේ. එතකොට තමයි අපිට උත්තරේ එන්නේ. ඒකට ඒක divide කරලා ගත්තොත් design area එක 1500 divided sprinkler එක coverage area එක අපි ගන්නේ මෙන්න මේ sprinkler දැන් ඉඳලා මෙතෙන්ද තියෙන දුර මෙහෙම පිටුලා කොටවල් කමු. මෙන්න මෙහෙම ගත්තොත් මේකෙන් හරි භාගයක් එනවා මේ ස්ප්‍රින්ක්ලර් එකට. මේ පැත්තට භාගයක් යනවා. ඒක කොටු වෙන්නේ එතකොට මේ ඒරියා එක තමයි coverage area කියලා. මෙන්න මේ වගේ ඒරියා එකක් තමයි වැටෙන්නේ. ඒතර මේ පරතරය 10යි කිව්ව මතකයි. මේ වෝල් එක ඉඳලා මේ ස්ප්‍රින්ක්ලර් එකට දුර 5ක් කියලා තමයි ඉන්නේ. මොකද හරි භාගයක් ස්ප්‍රින්ක්ලර් දෙක අතර පරතරය මේ පැත්තට 5යි. ඒතර මෙතනත් 5යි, එතනත් 5යි. coverage area එක 5 වරක් 5 25යි. හරි. එතකොට design area එක coverage area එක අඩු කරනවා. බෙදනවා 25යි. එතකොට අපිට sprinklers ගාන එනවා. එතකොට sprinklers 60ක් එනවා. sprinklers 60ක් එනවා. ඊළඟට අපි හොයන්න ඕනේ
design area එකේ length එක design area length එක හොයන්න මෙන්න මේ equation එකක් තියෙනවා 1.2 or 1.2 design area 1500 හරි ඕකේ උත්තරේ ගත්තහම එනවා 46.4758 ඕක තමයි length එක. ඒ කියන්නේ 46.47 කියලා අපි 7 කියලා අපි තියාගමු. හරි මේකෙන් join feet වල. හරි. එතකොට ඒ දුර sprinkler system එකේ ගත්තොත් අන්තිම sprinkler ඉඳලා 46.47 මේ දුර. හරි ඊට පස්සේ design area එක calculate කරන්න කලින් තාලයක් තියෙනවා. හරි හරි අපේ ස්ප්‍රින්ක්ලර්ස් වල select කරන්න කලින් අපි තාලයක් කරමු. ඒක තමයි අපි හොයන්න ඕනේ number of sprinklers ගාන කොච්චරක් තියනවද කියලා දුරින්. ඒ කියන්නේ දුරම distance එකේ තියෙන most remote අත්න sprinklers ගාන. ඒක අපි හන්නේ number of sprinklers on the most remote area. ඒක හොයන්න අපි කලින් හොයවුවා ඉන්න මේ design area එකේ length එක. හරි length of design area divided by space along branch line. Space along branch line. ඕක අපිට උත්තරේ එනවා 46.7 divided by space around the branch line again space එක අපිට තියෙන්නේ කියලා space එක තියෙන්නේ 10. හරි එතකොට අපි ඒක 10න් බෙදන්න ඕනේ 10. the most remote area එක එනවා 4.67
6 4 7 तर මේක මේ විදිහට යන්න බයි ස්ප්‍රින්ක්ලර්ස් ගන්නන්නේ එතකොට අපි මේක වටේලා තාම එක ස්ප්‍රින්ක්ලරයක් ඉස්සරහට ගත්ත ස්ප්‍රින්ක්ලර්ස් most remoted ස්ප්‍රින්ක්ලර්ස් 5ක් තියෙනවා එතකොට මේකේ drawing එක ගත්තොත් ගොඩක් දුරින්ම තියෙන ස්ප්‍රින්ක්ලර්ස් 5 තමයි most remoted ඒකම කොළ පාටින් පෙන්නන්නම් ඒ ටික පෙන්නන්නේ මේ ස්ප්‍රින්ක්ලර්ස් 5 තමයි most remoted හරි දැන් ඩිසයින් area එක අපි ගමුකෝ දැන් අපි ඩිසයින් area එකට යනවා කියලා එකකින් පෙන්නන්නම් කට මේ කොළ පාට ගමු හරි එතකොට ඩිසයින් area එක ස්ප්‍රින්ක්ලර්ස් 60ක් වෙන ඩිසයින් area එකේ එතකොට ලෙන්තර මේක ස්ප්‍රින්ක්ලර්ස් 60කට 60 ස්ප්‍රින්ක්ලර්ස් මෙතන තියෙනවා ස්ප්‍රින්ක්ලර්ස් 6ක් හරි ඒ කියන්නේ තෙන්ද මෙතන තියෙනවා මේ ටික තමයි ඩිසයින් area එක වෙන්නේ මේ ටික තමයි ඩිසයින් area එක මේ area එක තමයි ඩිසයින් area එක. ඒතර අපි කියන්න ඕනේ රූල් එකක් තියෙනවා. ඩිසයින් area එක අපි අනිවාර්යෙන් හොයන්නේ water supply එක දෙන පැත්තෙන් නෙවෙයි අනිත් පැත්තෙන්. ඒකට හේතුව තමයි water supply එක දෙන පැත්තේ flow rate pressure ඔක්කොම මේ හරිය උපරිම විදිහට තියෙනවා. මෙහාට යන්න pressure එකේ ඔක්කොම අඩු වෙනවා. ඒ හින්දා ඩිසයින් ඒරියා එකකට කැල්කියුලේට් කරනකොට මෙන්න මේ පැත්තේ තමයි ස්ප්‍රින්ක්ලර්ස් ටික සිලෙක්ට් කරගෙන එන්නේ. එතකොට අයි අපි ඩිසයින් ඒරියා එකක් කැල්කියුලේට් කරන්නේ. ඩිසයින් එකක් කැල්කියුලේට් කරන්නේ සාමාන්‍යයෙන් මේ හෝල් ඒරියා එකටම අපි සිස්ටම් එක ප්‍රෙෂර් එක ඔක්කොම කැල්කියුලේට් කරලා හදලා ගත්තොත් වෙන්නේ අපිට ලොකු කොස්ට් එකක් යනවා මේක ඔපරේට් වෙනකොට. එතකොට වෝටර් ටැංක් කැපැසිටි වගේ දේවල් වලටම ලොකු කොස්ට් එකක් යනවා. සාමාන්‍යයෙන් NFPA ගයිඩ්ලයින් වල කියලා තියෙනවා ඒකට පැහැදිලිවම hazard classification එකට අනුව ඩිසයින් ඒරියා එක සිලෙක්ට් කරන්න කියලා කියනවා. ඒකට ඒ කට්ටිය සාමාන්‍යයෙන් කියන්නේ මෙන්න මේ වගේ ඒරියා එක පොඩි සාමාන්‍ය ඉලෙක්ට්‍රික් ෂොක් එකකින් ගින්නක් ආවොත් ඒ ගින්න පැතිරෙන්නේ මෙහෙම හිමීට මේ පැත්තට පැතිරෙනවා. ඒ පැතිරෙන්න කලින් උඩට දුම ඇවිල්ලා හීට් එකක් එනවා. හීට් එක උඩට එනවා. ඒතර ඒ හීට් එක ආවම මෙතන ස්ප්‍රින්ක්ලර්ස් මෙතන හරි ෆයර් එකක් ආපු ගමන් ඒ හීට් එකෙන් ස්ප්‍රින්ක්ලර් එක ඇදලා එතන ඉක්මනට නිවරින්ද මෙහාට සම්පූර්ණ ලොකු ඒරියා එකක් පැතිරෙන්නේ නැහැ. එතකොට ඩිසයින් ඒරියා එක අපි මෙතෙන් හදන්නේ හදිස්සියවත් මේ හරිය ගින්නක් කොළොත් මෙතන ලොකු ටිරින් තියෙන ඒරියා එකක් හින්දා ප්‍රෙෂර් එක මෙතෙන්ද අඩුයි මේ පැත්ත වැඩි. ඒ හින්දා අපි මෙතෙන්ද ඒ අපිට ඕන ෆ්ලෝ රේට් එක ප්‍රෙෂර් එක තියෙන විදිහට ස්ප්‍රින්ක්ලර් ඩිසයින් කරගන්න ඕන හින්දා සිස්ටම් එක අපි ඩිසයින් ඒරියා එක මේ විදිහට හොයනවා. එතකොට අර කොස්ට් එක අඩු කරගෙන අපිට මේ සිස්ටම් එක ඔපරේට් කරගන්න පුළුවන්. ඉතින් අද මේ වීඩියෝ එක බලපු එක ඔක්කොටම බලා සියලු දෙනාටම ස්තුතියි. ඉතින් තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. ඔයගොල්ලෝ මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් like එක දාන්න කියලා මම ඔයාලට කියනවා. ස්තුතියි.